මං කලිනුත් ඔයාලට ෂෝට් එකක් දාලා තිබ්බා. මට වීඩියෝ එකක්ම දාගන්න බැරුව ගියා. ඉතින් මං අද ගෙනාවේ ඒ ගේම් එකමයි. ඔයාලට ඕන නම් මගේ account එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඔක්කොම තියෙනවා. හරි. අපි අදත් ප්ලේ කරමු. හැබැයි BMW එකකින් තමයි අද නම් ප්ලේ කරන්නේ. අපිට VIP පාස් එපා. කෝ BMW එක BM මේ තියෙන BMW. මේ බාන්න තියෙන සුපීරියර්. ඇයි පොලිසියෙන්ද යන්නේ මේකෙන්ද? ඔයාලා පොලිසියකට කැමති වෙයි. ඔයාලා ඉතින් තාමත් මට ලයික් එකක්වත් දැම්මේ නැද්ද? ඔය නිකන් තියන ලයික් බටන් එකනේ බාගෙන යන්න. මාද පොලිසියගේ පාර හරස් කරාම වෙන වැඩ පේනවනේ ඉතින්. හරි. ඔයාලගේ ඉතින් ජනහිත ආදර ප්‍රේක්ෂක ආදරේමත් තමයි ඉතින් මගේ ඊළඟට එන වීඩියෝ ඔක්කොම ටික තීරණය වෙන්නේ. ඒක නිසා ඔයාලා හැමෝම ටික මට ලයික් එකක් එහෙම දෙන්න ඕන. ඔයාලා බලන්න දැන් අපි කොහෙද මේ යන්නේ කියලා. අපි දැන් මේ කෙලින්ම යන්නේ. මෙතන අස්සේ ගිහිල්ලා ඉවරලා ලොකු බිල්ඩිමක් ඇතුළට. මට මතක විදියට එතන තිබ්බා සෙට් එක. ඔයාලට ඕන කමෙන්ට් කරේ මේ වීඩියෝ ටිකක් දාලා තියෙනවා. ඔයාලට ඕන එකක් ගිහලා බලන්න පුළුවන්. මේන් තියෙනත් එක. මට මතක විදියට තව නම් තිබ්බා. මට ගිය පාර බලද්දි මෙතන තිබිලා XP බෝඩ් එකකුත් හම්බුණා. මේකෙත් පේනවනේ යාළුවනේ. මේක රහස්කම ගොඩාක් මන් දන්නවා. ඔයාලට ඕන පුළුවන් කමෙන්ට් කරලා මං අහන්න. මට මුලින් කමෙන්ට් දෙයක් කැමති නැති ඉඳ මට පුළුවන් ඔයාලා කමෙන්ට් වලට රිප්ලයි දීලා ඔයාලා ඉල්ලන ඕන එකක්. අයියෝ වැටුණා. අර තියෙන තව එක. ඇත්තට මම නම් මේ nothing මම ඔයාලට පෙන්නන්නම්කෝ වීඩියෝ එක අවසානයේ මං ගාව තියෙන ගානක්. පේනවනේ යාළුවනේ. සට ගාද්දී එකතු වෙනවා. මං ගාව ඊයේ වෙද්දි තිබ්බා ලක්ෂ 3යි ගානක්. අද වෙද්දි මං ගාව තියෙන ලක්ෂ 2යි ගානක්. බලන්නකෝ ඒ තරමට මට වාහන හදනවා. එතන ඊයක තියනවා කියලා බලන්න ගියාට ගන්න පුළුවන් එක් දන්නේ. හරි හිතුවා වගේ මේක ගන්න වෙන්නේ නැහැ. මොකද මේක තියෙන බිල්ඩින් එක උඩ. හරි කමන්න. අපි දැන් කෙලින්ම එයාපෝට් එකට යමු. මොකද එයාපෝට් එකේ තියෙනවා මිෂන් එකක්. ඒකෙන් XP හම්බ වෙනවා සුපීරියර්. හරි ඉතින් ඔයාලට ඕන නම් ග්‍රැනි ඉස්සරහට මම ග්‍රැනි වීඩියෝත් ගේනවා. ඔයාලා ඉතින් මගේ වීඩියෝ ඔක්කොම
ටික ඉල්ලන්න. මං ඔයාලට ඉල්ලන ඕන ගේම් එකක් ගේනවා මං. මෙන්න මේක තමයි ඔය හිටියේ. මේක තමයි අපි ඊළඟට කරන්න යන මිෂන් එක. ඕකේ ස්ටාර්ට්. අපිට මේ හැමෙන් Lamborghini සුපිරි එකක්. මං ගාව තියෙනවා Lamborghini එක. ඒක එඩිටේෂන් කරලා තියෙනවා. මීට වැඩි ලස්සනයි ස්ටිකර් කරලා. මං ඔයාලට ඒක ඉස්සරහට ගෙනල්ලා පෙන්නන්නම්. මිස් වුණානේ. Shit. හරි. මේක නම් කරන්න වෙන්නේ කමන්න. යකම යන්නගේ මුලින්ම පටන් ගන්නවා. හරි. මට කියන්න පුළුවන් ඉතින් හොඳ වයින් දෙයක් මේ ගේම් එක හදපු එකට. කොහමරි උන්නාවා රූට් එකගෙන අපිට හම්බ වෙනවා E500ක XP 50ක. හරි. ඔන්න අපි ඒකත් ඉවරයි. ඔයාලට ඉතින් මේක තියෙන තව රහසක් මම පෙන්නන්නම්. ඒක තියෙන්නේ අර අතන කැරගෙන තැන. ඒ රවුන්ඩ් එක හොයාගන්නත් බෑ. මේ තියෙන ඒ රවුන්ඩ් එක. අපිට පුළුවන් ඒකෙන් ගිහිල්ලා ඔය වටේ යන්න නැතුව එයාපෝට් එකට කෙලින්ම යන්න. යන්නේ කොහෙන්ද? යන්නේ අහසින්. ඔන්න බලාගන්න. වේගෙන් ගිහිල්ලා ඉවර වෙලා මේක හරියයිද දන්නේ නැහැ. කරුණට හරියන්නේ නැති වෙලාවලුත් තියෙනවා. මං කිව්වා වගේ ඒක නම් හරියේ නැහැ. අයියෝ. අපි ආයෙ පාරක් යනවද? නැත්තම් වීඩියෝ එක ඉවර කරමුද? යෝගේ වටේ යන්නේ නැතුව ඒකෙන් ඉම්මනින් එළියට එන්න විදිහකුත් තියෙනවා. කොහොමද යාළුවනේ? ඒක එකපාර හැප්පුණා. ඔව්. දැන් අපි යන් කෙලින්ම නගරේ පැත්තට. නගරේ තියෙනවා තවත් මිෂන් එකක්. ඒක තියෙන්නේ නගින්න. ඒකේ දුවනවා හෙන වෙලාව. බලන්න මං කියනවාට සුපිරි විදිහකට තමයි ඒක නම් යන්න තියෙන්නේ. අප්ප මේවා මෙතන මං හිතන විදිහට ඒක තිබ්බේ නෑ. මෙතන නෙවෙයි වෙන තැනක තිබ්බේ. මේ තියෙන්නේ ඔන්න එහෙනම් පටන් ගමු. වංගු දැන් අපිට ඒසින් ඇඩුත් The art of making Ravello. මේ ඇඩ් නම් එපා. ආයිත් ස්ට්‍රක් වුණා. මගේ වීඩියෝ කන්නේ මේ මල ගානේ ඇඩ් තමයි. ආයෙත් මුලින් ඉඳන් පදින්න වෙනවා ඉතින්. අපි අංගු
අයියෝ හරි ඉතින් අපිට ආයෙ මුලින් ඉඳන් යන්න වෙනවා. හරි මෙතනින් වංගු අරන් පරිස්සමට යන්න ඕන නැත්තම් මේ වගේ කාර් මේ ගේම් එක හදපු කාට ගන්න. ඔයාලම හිතක් කියලා බලන්න. මේ වගේ වාහන වලින් මේ වගේ තැන්වල යනවාද? සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් එකක් තමයි ඉතින් මේ වගේ තැනක යන්නේ. ගේම් එක හදපු කාට තමයි ගහන්න ඕන. මේ වගේ වාහන මේ වගේ තැන්වල යන්න යනවාට. ආපෝ අයියෝ කියලා වෙනවනේ ඉතින්. ඒ මොකද මේ බ්‍රේක් ලයිට් එක හදා ගන්න ඕන නැත්තම් මේක ඇතර තියාගෙන යන්නේ නැහැ. අම්බෝ ඒක නම් නූලෙන් ඈ. ආයෙත් හැමනේ මේ රෙද්දේ නම් දැන් වීඩියෝ කරලා බෑ. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.